ජෙප්පෝ දාන කමෙන්ට් නම් ජීවිතේට කියව ගන්න බෑ. කෙල්ලෙක් දාපු කමෙන්ට් නෙතු දාලා තියෙන මෙහෙම එකක්. සියලුම දොස් නිමා වෙලා. ලංකා පින් බිමේ ජය ලැබුවා අපේ ජනාධිපති සහෝදරයා. මුල් පුපුදා සැමසිතේ AKD. පොඩි මිනිසුන්ගේ දුක හඳුනන. නිහතමානී චරිතය ඔබ ජාතියේ පිනට පායපු පුරසඳ. ලක්කම්මට ණය නැති ජනාධිපති සහෝදරයා ඔබේ නාමය බැබලෙති. දේශයම මිනිසුන්ගේ කඳුළු නිමා කර මිනිසුන්ට සතුට උදා කරන්න බිහි වුණ පිව්වන්ත කුමරු. ඔහු නමින් අනුරු කුමාර. සහෝදරයා ඔබට ලැබේවා. ඔබගේ සුන්දර සිනහවට පුළුවන් නිවන්නට ඇවිලෙන සිත් දසදහසක්. ගණනක් ඔබයි දේශයේ පුරා ආදරය කරුණාව වැපුරු යුගයේ විශිෂ්ටම මානවහිතවාදී නායකයා. දේශපාලන ඉතිහාසයේ නැවතත් කිසිවෙකුටත් අභිභවනය කළ නොහැකි අනගිභවනීය නායකත්වයේ සියවස් ගණනකට පසු සාක්ෂාත් කරනය උන වගයි. ඔබ ලබන පියවරක් ගානේ සාර්ථක වේවා. ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඒකට ඉතින් රිප්ලයි කමෙන්ට් ටිකක් ඒක බලමු කොහොමද හොඳ එකක් තිබ්බ. ඒක හරියන්නේ. ජනාධිපතිතුමනි හැම අමාත්‍යවරයෙකුටම മന്ത്രി කමිටු පත් කරලා වංචා දූෂණය මෙන්ම ඒක නෑනේ. මේ වහල්ලු දාන කමෙන්ට් වනාලි ගැටලුව කිව්වට මිනිස්සු නිසා වනාලින්ට සිදු වෙලා තියෙන අසාධාරණ සලකා බලන්න ජනාධිපතිතුමනි. මේ භූමිය වන සතුන් හා මිනිසුන් වන අපි දෙගොල්ලන්ටම අයිති. තව එකක් කියන් බලන්න. මේ තින්නේ චතුරි දාලා තියෙනවා මෙහෙම කමෙන්ට් එකක්. ශ්‍රීලංකෙන් ප්‍රශ්නෙටත් විසඳුමක් අවශ්‍යයි නේද? ඒකත් ලොකු ප්‍රශ්නයක් අහිංසක මිනිසුන්ට. ඔව් ඒකත් හරි. කවුද විජේරත්න දාලා තියෙන මෙහෙම එකක්. මේ විවිධ සාකච්ඡාවලදී අන්තිමට ක්‍රියාත්මක කිරීමට එකඟ වූ තීරණය කළ නිශ්චිත වැඩ පිළිවෙලක් මේ ඒ ගැන සඳහනක් තැබීම වඩා යෙහි රේණුක දාලා කියන්න දෙයක් ඉතුරු කරන්න එපා. උපන් දිමට ණය නැති පරපුරක් හදලා තියෙන අපි සදා සම්‍ය සුවෙන් ගෙවමු. කියන්න දෙයක් ඉතුරු කරන්න එපා. උපන් දිමට ණය නැති පරපුරක් හදලා තියලා අපි සදා සම්‍ය සුවෙන් ගෙවමු. ඒක නම් වෙන්නේ කපේකට. මහේෂ් මෙහෙම එකක් දාලා තිනවා බලමු මේ කමෙන්ට්. ලංකා ආණ්ඩුවේ මහජන මුදල් තේපල ගසා කෑවා. මොකෙක් හරි ඉන්නවා නම් රජයේ හෝ පෞද්ගලික අංශවල අන්න උන්ට තරාතිරම නොබලා උපරිම නීතිමය ක්‍රියාත්මක කරන්න ඔබතුමා ගෙනියන මේ වැඩපිළිවෙල ඉතාම අගය කරනවා. next time ගරු ජනාධිපතිතුමනි එක හහෙලා ඔබව ජනාධිපති කරන්න උපරිම සහයෝගය දෙනවා. සිය රට දේ සිරිසැපදී මගේ සහෝදරයා. දැන්වත් බලමු මේ වනාලි ගැටලුවට නිසි විසඳුමක් ලැබෙයිද කියලා. බලන්න තමයි වෙන්නේ නැහැ. අගය කරනවා තෙරුවන් සරණවා. හැකි ඉක්මනින් හොඳ දෙයක් කරලා දෙන්න සහෝදරයා. සදරුවනි මෙහෙම එකක් දාලා අලිමිනිස් ගැටුම් උග්‍ර වීම නිසා දිනකට අපේ රටට එන ඩොලර් අහිමි වෙමින් යනවා. මොකද්ද තේජවන්ත ඇතුන් හා අලින් ශීඝ්‍රයෙන් මිය යනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා අලින් මේ ගම් වදින්නේද මිනිසුන්ගේ නොදැනුවත්කම නිසා. සතුන්ගේ වාසභූමි අහිමි වීම නිසා. වන සතුන්ගේ වාසභූමි ස්ථිර කිරීමක් අනවසර වගාවක් ඉදිරි කිරීම ව්‍යාපෘති තහනම් කිරීම රක්ෂිත ඇතුලේ වන සතුන් දඩයම් තහනම් කිරීම හා නීති දැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. මිනිසුන්ට මහල් නිවාස සංකීර්ණයක් හඳුන්වා දීමෙන් අලි බංකඩවල් නිදහස් කරන්නත් අඩු ඉඩ ප්‍රමාණයෙන් වැඩි ආදායම් එන දීනු කුෂිකර්ම ක්‍රියාත්මක හා කුෂි නිෂ්පාදන හඳුන්වා දීමත් අලි වගාවට කරදරයක් කියලා විතරක් හිතන මිනිස්සු අලි නිසා රටට ලැබෙන ආදායමත් එයින් රටට ඇති යහපත ගැනත් ඒ වගේම ගොවියාට වගාවෙනුත් වගේම අලිත් සංචාරකයන්ට පෙන්වා ආදායම් උපයන විදිහ හඳුන්වා දීමත් තුළින් අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස මගේ දැනුමෙන් ඉදිරිපත් කරන යෝජනාවක් වේ. මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳන්න ඒ සාකච්ඡාවක් විතරක් නොවේ. ඒ වගේම මේ රටේ ඉගෙනගත්ත තරුණයන් හා සිසුන් අලින්ගේ ප්‍රශ්න සඳහා
විසඳුම් නිෂ්පාදන අලුතෙන් ඉදිරිපත් කරන අවස්ථා තිබේ. කිසි වැඩක් නැහැ බම්මුගේ කමෙන්ට්. කිව්වට ලැජ්ජයි.